නගර සභාවේ දීපොළ වල අදටත් කිසිම ලියකියවිල්ලක් නැහැ. ඔක්කොම හොරකම් කරන් ගිහලා හොරු. තේරෙනවද මං කියන එක? එතකොට නගර සංවර්ධන පදන් නේද මොන අර පදනම මේ පදනම හදාගෙන මිනිසුගේ දීපොළ හොරන් කපුයුන් ඉන්නවා. හරිද? එතකොට ට්‍රීවිල් පාර්කේට සල්ලි දාලා ට්‍රීවිල් පාර්කේට වීල් දාපුවල සල්ලි ගත්ත මිනිස්සු ඉන්නවා. හරිද? අද වෙනකන් හොරකම් කරලා මංගොල්ල කාලා ප්‍රකෝටි ගණන් හම්බ කරපු මිනිස්සු ඉන්නවා. ඉතින් ඔව්වා මම මේ ෆයිල් පිටින් අපි ගාව තියෙනවා. මම උතුමාට පෙන්නන්න ඕනේ යන්න ඉස්සෙල්ලා. ෆයිල් පිටින් තියෙනවා. ඒ ෆයිල් පිටින් තියෙනවා මගෙත් එක්ක දෙන්නේ තුන් දෙනෙක්ම ඇවිල්ලා කතා කරලා කිව්වා අපි ගහගෙන මරාගෙන වැඩක් නැහැ. මේක වෙන මිනිස්සුන්ට මේක යනවා. අපි ගහගෙන මරාගත්තොත් මේක වෙන්නේ. අපි එකතු වෙමු. එකතු වෙලා මේ ගමන යන්න. අපි ඔයාව සභාපති කරන්න. එහෙම නැත්නම් අපි ඔයාව වෙන තනුසුරක් දෙන්නම්. මේ ගේම ගහමු කියලා. මං මේ මිනිස්සුන්ට මොකක්ද එකතු වෙලා යන්න ඇති කියන ගමන කියලා. අපගේ ලිඳුන් නගර සභාව ගත්තොත් හැමදාම මොකක් හරි ප්‍රවෘත්තියක් මොන එකක් නේ. හැම තැනම ගෑවිච්ච ගැවතන හොරු මංකොලකාර දක්කඩිය. තීවාලි පේමන්ට් එක ගන්නකො. විකුණන් කන්නේ ඉතින් කියන්න මට. පොංගල් එකට ගන්නකො විකුණන් කන්නේ ඉතින් කියන්න. ත්‍රිවිල් පාකේට ගිහලා අහන්නකො. කී මිනිසුගේ අහිංසක මිනිසුගේ සල්ලි කීය අරගෙන වීල් පාක් දාලා තියනවද කියලා. තලවකැලේ නගරසභා ඉඩකඩම් ටික ගන්නකො. හොර ඔප්පු හදලා ඔල ලීකිවිලි හදලා හොරට රිසිට් කඩලා. මිනිසුන්ට ඉඩම් විකුණපු උන් ඉන්නේ. ඒත් හැබැයි මේ දුප්පත් මිනිසුන්ට නෙමෙයි ඈ. ඔක්කොම මංකොලකාරයෝට. මේ අපේ රටේ අර නීතිය පොඩ්ඩක් ඉබිගාතේනේ. අර ඉබිගාති කියන්නේ ගුඩ්ස් ට්‍රේන් එක නේ. කොළඹ ඉඳලා ගුඩ්ස් ට්‍රේන් එක බදුල්ල යනවා වගේ තමයි. පොඩක් අර මන්දගාමී. නවත්ත ඕම තමයි යන්නේ.